Hi everyone කොහොමද ඔයගලන්ට ඔන්න last week එකේ මම කිව්වා වගේ මගෙන් request කරානේ තියෝට මොන වගේ කෑමද දුන්නේ මම 6 months ලැබුවට පස්සේ කියලා පොඩ්ඩක් කියන්න කියලා. ඉතින් මම මේ vlog එක තමයි අද අරන් එන්නේ. ඒ වගේම මම අද පෙන්නනවා මම අද තියෝට මොනවද lunch වලට ඒතකොට snack එකට dinner වලට මොනවද දෙන්නේ කියලාත් කෑම. දැන් යාට 18 months. ඉතින් ඒකිනුත් ඔයගලන්ට idea එකක් ගන්න පුළුවන් වෙයි. මං අද ලංච් වලට තියෝට දෙන්නේ බ්‍රොකලි ෆ්‍රිටර්ස්. ඉතින් මේක හදන විදිය ඔයගොල්ලෝ දැකලා ඇති සමහරවිට සෝෂල් මීඩියා වලින් සමහර අය. ඉතින් මං හදන විදිය මම පෙන්නන්නම්. ඉතින් මං ඒකට මගේ ඉන්ග්‍රීඩියන්ට් එකක් ඇඩ් කරනවා. ඉතින් මේ විදිහට ඔයගලන්ට මේක හදාගන්න පුළුවන්. එහෙනම් බලමු කොහොමද හදන්නේ කියලා. මම දැන් බ්‍රොකලි පොටෑටෝ බොයිල් කරගන්නවා. දැන් මම මේක ඩ්‍රේන් කරලා අරගෙන එන්නම්. පේනවනේ මම එකේ තියෙනවා බ්‍රොකලි බොයිල් කරලා තියෙන්නේ ඔක්කොම බ්‍රොකලි potato and cheddar cheese මේක තමයි මම ඇඩ් කරගත්ත ඉන්ග්‍රීඩියන්ට් එක red rice. ඉතින් මේ ඔක්කොම දාලා හොඳට මෑෂ් කරගන්න ඕනේ. දැන් මේක හොඳට මෑෂ් වෙලා තියෙන්නේ පේනව නේද? දැන් මේකට ඇඩ් කරගන්නවා egg එකක්. කළා ඒ egg එකත් ඊට පස්සේ මේ egg එකත් හොඳට මේකට mix කරගන්නවා. එතකොට ඒකෙන් තමයි මේක bind වෙන්නේ. cheese වල තියෙනවා salt. ඒ නිසා ගොඩක් salt එක දාන්න ඕනේ. පොඩි අයට කොහොමද ගොඩක් salt දාන්න එපා කියලා කියන්නේ. නිසා ඕනනම් චූට්ටක් දාන්න පුළුවන් මේකේ taste එකක් එන්න නැත්නම් කිසිම රහක් නැහැනේ bland නේ. ඒ නිසා චූට්ටක් දාන්න පුළුවන් salt. දැන් ඔයගලන්ට බ්‍රොකලි හොයාගන්න බැරි අය ස්පෙෂලි ලංකාවේ ඉන්න ඔයගලන්ට බ්‍රොකලි හොයාගන්න බැරි නම් කමක් නැහැ. ඔයගලන්ට මේකට ස්ටීම් කරපු ස්පිනච් උනත් දාන්න පුළුවන්. ලංකාවේ හොඳ ස්පිනච් තියෙනවනේ ඒවා උනත් දාන්න පුළුවන්. ඒ නිසා බ්‍රොකලිම හොය ඉන්න ඕනේ නැහැ. දැන් මේක රෙඩි. දැන් මේ pan එකට මම oil ටිකක් දානවා. මේක රොෂ් යූස් කරන එක. මේක fry light කියලා කියන්නේ. ඔයගොල්ලෝ දැකලා ඇති මම යූස් කරනවා සමහර විට. මේකේ ගොඩක් oil on නැහැ. චුට්ටක් ස්ප්‍රේ කරාම ඇති. දැන් අපි මේකෙන් ටික ටික මෙහෙම දාන්න ඕනේ. මම දාන්නේ ෆ්ලැට් ෂේප්. ගොඩක් අය කරන්නේ ෆ්ලැට් ෂේප්. එතකොට ඒක එයාට කන්න ලේසි. හෝල් කරගෙන තනියම අතේ අල්ලගෙන කන්න ලේසි. මේක හරිම ලේසි රෙසිපි එකක්. ඕනම කෙනෙක්ට හදාගන්න පුළුවන්. අනිත් එක හැමතිස්සෙම මොනවද කියන්නේ? රයිස් ඇන් කරි වෙනකොට පොඩි අය කැමති නෑනේ. සමහර අය කැමති ඇති. තියෝන නම් ගොඩක් කැමති නෑ. එයාට ඒ නිසා මම මේ වගේ ලාවට මේක හදනවා. අනිත් එක මේක රෙඩ් රයිස් තියෙනවනේ. ඒ නිසා ගොඩක් හෙල්දි අනිත් එක මේක ලේසි හෙල්දි. ඉතින් මේක තමයි මම අද ලන්ච් වලට දෙන්නේ. ඉතින් දැන් මේක එක පැත්තක් ෆ්‍රයි වුණාම මේ අනිත් පැත්ත දාන්න ඕනේ. ෆ්ලිප් කරන්න ඕනේ. මෙන්න මේ වගේ තමයි හැදුවට පස්සේ තියෙන්නේ. අනිත් පැත්ත දාලා හැදුවට පස්සේ මෙන්න මේ වගේ තමයි එන්නේ. ඉතින් මම අද තියෝට ලන්ච් වලට දෙන එක මේක බ්‍රොකලි ෆ්‍රිටර්ස් උංගන්න මම දැන් පෙන්නුවේ. ඒකයි මෙතන තියෙනවා grapes. මම ඊට පස්සේ මේක පැත්තට දානවා. පස්සේ මේ ටික කෑවට පස්සේ yogurt. මොකද දැන් දැම්මොත් මෙයා ඒක කනවා මේවා කන්නේ නැති වෙයි. ඒ වගේ. ඒ නිසා ඒකට පස්සේ දාන්නේ මේක food grade silicone වලින් හදපු plate එකක්. ඒ නිසා බය වෙන්න එපා. එහෙම chemicals මොකුත් මේකේ නැහැ. Yeah. Yummy? Yes, grapes. Hungry, isn't he? Yes. ඉතින් මේගොල්ලන්ට මේම මොනවද කියන්නේ finger food දීලා මේ විදිහට පුරුදු කරන ඕන තනියෙන් කන්න. එතකොට තමයි ඒගොල්ලෝ පුරුදු වෙන්නේ. අර අපිම කවන්න හොඳ නැහැ. ඒගොල්ලන් අර ඉන්ඩිපෙන්ඩන්ට් විදිහට හදන්න ඕන නැත්තම් පවුනේ ඒගොල්ලෝ දන්න. ඊට පස්සේ ඒව කරන්නේ කම්මැලි වෙනවා. මම දැන් කියන්නම් තියෝ කනකම් මට පේනවා යාවත් එතකොට මෙතන ස්ක්‍රීන් එකෙන්. ඉතින් මම 6 months ලැබුවට පස්සේ තියෝට දුන්නේ ඔක්කොම මෑෂ් කරලා දන්නවනේ ඒගොල්ලන්ට හපන්න බෑනේ දත් එහෙම නෑනේ දැන් වගේ. ඉතින් ඒ නිසා මෑෂ් පොටෑටෝ එතකොට ස්ක්‍රැම්බල් එග් එතකොට චෙරි ටොමැටෝස් නැත්නම් නෝමල් ටොමැටෝස් හරි කමන්නේ. ඒක හොඳට කුක් කරලා ඒක දුන්නා. එතකොට මෑෂ් කැරට් බ්‍රොකලි ඒ වගේ ඕන එකක් මම දුන්නා මෑෂ් කරලා. ඉතින් තව මොනවද දුන්නේ? තව දුන්නා මම තව දුන්නා ටියුනා දුන්නා බේක් බීන්ස් දුන්නා අන්සෝල්ටඩ් එක දුන්නේ සෝල්ට් නැතුව නැත්තම් බේක් බීන්ස් හොදලා අරගන්නත් පුළුවන් අර කෑන් එකේ එක නම් නැත්තම් තව අපේ රටේ තියෙන්නේ ඔය මොනවද කියන්නේ චික් පීස් මොනවද කඩල මුං යට අන්න ඒ වගේවත් අපිට මෑෂ් කරලා දෙන්න පුළුවන් මම මෙයාට කඩලක් දීලා තිනවා මෑෂ් කරලා ඉතින් මේවා කෑවා. එතකොට ෆෘට්ස් වලින් මෙයා කෑවේ ගොඩාක්ම බනානා ලොකු බනානා එකක් මෑෂ් කරලා දුන්නම කෑවා.
එතකොට තව ගොඩක්ම කැමති දෙයක් තමයි බ්ලැක්බෙරිස්. ඒ බ්ලැක්බෙරි එක චූටි එකක්නේ. දන්න අය දන්නවා. උනාට ඒ උනත් අපි ඇඟිල්ලෙන් හරි ටිකක් ඒක මේවා කරලා තමයි දෙන්න ඕනි. මෑෂ් කරලා දෙන්න ඕනි. නැත්නම් චෝක් වෙන්න පුළුවන්. ග්‍රේප්ස් නම් කපලා දුන්නේ චූටියට ඒ දවස්වල පොඩියට මීට වඩා දැන් යාට දත් තියෙන නිසා දැන් පුළුවන්. ඉතින් අනිත් එක ඇපල් එතකොට පෙයා එහෙමත් මම දුන්නා. ඒ ඔක්කොම දෙන්න ඕනි බොයිල් කරලා. හાર્ඩ් දෙන්න එපා චෝක් වෙනවා. ඒ නිසා බොයිල් කරලා තමයි දෙන්න ඕනි. එතකොට එයා ඒක හරිම ආසාවෙන් කෑවා. හැමතිස්සෙම අපි ළඟ ඉඳලා ඔබ්සර්ව් කරන්න ඕනි. තනියම නම් දාලා යන්න බෑ. ඒවා කියන්න ඕනේ නැහැ. අම්මලා විදිහට දන්නවනේ නේද? ඉතින් ඒව දුන්නා. අනිත් එක මම ඒ පෙයා එක බොයිල් කරාට පස්සේ ඒකනේ ජූස් එකක් දීලා තියෙනවා. එයා ඒකට හරි කැමති. ඒක අනිත් එක හරිම හෙල්දි. especially දැන් එයාට ඒ දවස්වල කෝල්ඩ් එකක් කැස්සක් වගේ හැදුනහම මම ඒ පෙයා එක දෙනවා කන්න. ඒකට ජූස් එක දෙනවා. ඇත්තටම එයාට ඒක හරිම සූතින් එයාට ඒක ඉක්මනට රිකවර් වෙන්නත් හෙල්ප් කරා. මම දන්න විදිහට. ඉතින් මම දන්නේ නැහැ එක එක්කෙනාට එක විදිහට රියැක්ට් කරනවද කියලා. ඒක ගැන ඒ නිසා මම එච්චර කියන්නේ නැහැ. මම හෙල්ත් කෙයාර් ප්‍රොෆෙෂනල් කෙනෙක් නෙමෙයි. මම දුන්න දේ මම කියන්නේ. ඉතින් ඔයගලන්ටත් අයිඩියා එකක් ගන්න පුළුවන්. අන්න මගෙන් අහලා තිබ්බනේ. ඉතින් ওই ටික තමයි දුන්නේ. ඉතින් හැමතිස්සෙම අපි ෆින්ගර් ෆුඩ් පුරුදු කරන්න ඕනේ. ඉතින් එළියට යනකොට මගේ වීඩියෝස් බලනවා නම් ඔයගොල්ලෝ දන්නවා ඇති. මම එළියට යනකොට එයාගේ කෑම ඇත්තටම මම හදාගෙන ගියේ නෑ. මම කඩෙන් ගන්න තියෙනවානේ බොටල්ස් එහෙම එන්නේ බොටල්ස් තමයි අරගෙන ගියේ වයසට අනුව බලලා. ඒතකොට හරිම ලේසි අපිටත්. ඉතින් තව අරන් ගියා මම ෆින්ගර් ෆුඩ් වලට තියෙනවා වෙනම මෙහි සුපර් මාකට් වල තියෙනවා ස්නැක්ස් ජාති අන්නේ වරන් ගියා. ඉතින් ඒකෙන් එයා පුරුදුනා තනියම කන්න. අනිත් එක චෝක් කරගත්තෙත් නෑ අද වෙනකන් නම් ටච්වුඩ්. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ හැමෝම අම්මා තමයි ගොඩක් ඉතින් ළඟ ඉඳලා පුරුදු කරන්නේ. ඉතින් අපි හැමතිස්සෙම ළඟින් ඉන්න ඕනේ කොච්චර ලොකු වුණත්. දැනුත් දත් තියනවා කියලා එහෙම දාලා යන්නේ නැහැ. හැමතිස්සෙම ළඟ ඉන්නවා. ඉතින් ඔයගොල්ලොත් එහෙමනේ. ඉතින් අලුතෙන් අම්මලා ඉන්නේ වෙන්න ඉන්න අයට තමයි මේක ගොඩක්ම හොඳ. ඉතින් ඔයගොල්ලොත් හැමතිස්සෙම බබා ළඟම ඉන්න ඕනේ කාලි ඉවර වෙනකන්. මොකද ලොකු අය වුණත් චෝක් වෙලා තියෙනවා. දන්නවා ඇති. අපි නිවුස් වලින් එහෙමත් දැකලා තියෙනවා. ඉතින් ඒ නිසා හැමතිස්සෙම ඒගොල්ලෝ කෑම කාලේ වෙනකන් අපි ළඟට වෙලා ඉන්න ඕනේ. ඒගොල්ලන්ව ඔබ්සර්ව් කරලා. පුළුවන් නම් අපිටත් කන්න පුළුවන්. එයා කනකොට එයා ළඟ වාඩි වෙලා එයාත් එක්ක කන්න ඕනේ. එතකොට ඒක හරි ෂෝක්. මම වෙලාවකට ඒක කරනවා. ඇත්තටම හැමතිස්සෙම මට ඒක කරන්න ටයිම් නැහැ. ඉතින් එයාව බලලා මම එතන තියෙන මොනවා හරි මොනවා හරි ලොන්ඩ්‍රි මොනවා හරි තියෙනවා නම් ඒ ඇඳුම් නමනවා. ඒ වගේ වැඩ තමයි කරන්නේ. ඉතින් මම පස්සේ ඔයගලන්ට පෙන්නන්න තව මම ස්නැක් එකක් දෙනවා යාට. ඒකත් මම ඇත්තටම මම ඒක නම් දැක්කේ ඇත්තටම සෝෂල් මීඩියා වල බ්ලොග් එකකින් මේ වීඩියෝ එකකින් ෂූටි Facebook එකේ. ඉතින් ඒක මම මෙයාට දෙනවා. ඉතින් මම පෙන්නන්නම් ඒකත්. ඔයගලන්ටත් මේක හදන්න හරිම ලේසි. ලංකාවේ ඉන්න ඔයගලන්ටත් ලේසියෙන් හදාගන්න පුළුවන් එකක්. අනිත් එක හරිම හෙල්දි එකක්. ඉතින් එහෙනම් බලමු ඒකත් කොහොමද හදන්නේ කියලා. තව එකක් තමයි මෙයා යොගට් කන්න හරිම කැමති. පොඩි කාලේ ඉඳන් මාස 6 ඉඳලාම දෙනවා යොගට්. හරිම කැමති. ඉතින් යොගට් එහෙමත් දුන්නා. දැනුත් දෙනවා. මම දුන්නේ ග්‍රීක් යොගට්. ඒ කියන්නේ ඒක ප්ලේන් යොගට් එකක්. ඒකේ නැහැ sugar. මෙයාට සමහරක් අයට ෆෘට් ෆ්ලේවර් තියෙන යොගට්ස් දෙනවා. ඒක ඔක්කොම no added sugar නැතිව තමයි දෙන්නේ. හැබැයි ඒක මාසෙකට සැරයක් තමයි එයා කන්නේ. එයා ග්‍රීක් යොගට් එකට ගොඩක් කැමතියි. තව එකක් තමයි අපි orange juice වගේ juice ಜಾති දෙනවා නම් පොඩි අයට මාස 6 ලැබුවට පස්සේ මම දෙන්න ගත්තේ. දෙන්නේ ඩයිලූට් කරලා. ඒ කියන්නේ වතුරත් එක්ක මික්ස් කරලා තමයි දෙන්නේ. ඉතින් ඔයගොල්ලොත් ඒ වගේ දේවල් ඔන්න කරන්න පුළුවන්. පිටියෝ කාලා grapes ඔක්කොම කාලා grapes ඉවරයි නේද තියෝ? දැන් තමයි යා කන්නේ. යාගේ main dish එක කන්නේ දැන්. You like it? Tastes yummy? Eat better. Yeah. You wanna wave? Wave? eat. ඉතින් මේ වගේ රටවල ඉර හරිම අඩුයිනේ. ලංකාවේ වගේ අපිට ඉර නැහැ හැමතිස්සෙම. ඉතින් ඒ නිසා විටමින් D අනිවාර්යෙන් ගන්න ඕනේ. පොඩි අය වගේම අපිත් ගන්න ඕනේ. Okay, now I can see you. eat better. මේ ඉතින් විටමින් D අපි වගේම පොඩි අයටත් අනිවාර්යෙන් දෙන්න ඕනේ. ඉතින් තියෝටත් මම පොඩි කාලේ ඉපදුන කාලේ ඉඳන්ම විටමින් D දෙනවා. ඔයගලන්ට ඉන්ස්ට්‍රක්ෂන්ස් බලා ගන්න පුළුවන් කොහොමද දෙන්නේ කියලා ඒකේ පැකේජ් එකේ ගහලා තියෙනවා. ඉතින් මේක තමයි මම දෙන්නේ තියෝට. ඉතින් මේක අනිවාර්යෙන්ම ඩේලි ඔයගොල්ලෝ දෙන්න ඕනේ. ඉතින් දෙන විදිහ ඔක්කොම මේකේ තියෙනවා. ඉතින් ඔයගලන්ට ඒක බලලා දෙන්න ඕන පුළුවන්. ඔන්න ඒකත් ඉම්පෝටන්ට්. ඒ වගේම මේගොල්ලන්ට ඕන විටමින්ස් තියෙනවා. ඒවත් දෙන්න ඕනේ.
ඉතින් ඔයගොල්ලන්ගේ පීඩියාට්‍රිෂන් කෙනෙක් හරි ඔයගොල්ලන්ගේ normal GP හරි පුළුවන් නැත්නම් ෆාමසි එකට ගියාම ෆාමසිස්ට් කෙනෙක් උනත් අහන්න පුළුවන්. ඉතින් මගේ බර්ත්ඩේ කෙනවා 15th of March. ඉතින් ඒකේ vlog එකක් අරන් එනවා next weekend එකේ. ඉතින් ඔයගොල්ලන්ට ඊළඟ weekend එකේ ඒ vlog එක බලා ගන්න පුළුවන්. අපි යන්නිනවා ඉංග්ලන්ඩ් වල තියෙන ලස්සන සිටි එකකට. ඊට පස්සේ අපි බලාගමු කොහෙටද ගියේ කියලා. ඉතින් ඒක තමයි මගේ බර්ත්ඩේ මේ සැරේ සෙලිබ්‍රේට් කරන්න ඉන්නේ. බව් eat පැටියා. මේ ඉතින් හරි එහෙනම් අපි පස්සේ බලමු කොහොමද මම මෙයාගේ ස්නැක් එක මොකක්ද හදන්නේ මොනවද ඕනේ එතකොට ඩිනර් එක මම ඒ ටිකත් මේ vlog එකකින් අරන් එන්නම්. දැන් ඉන්නවා අපේ ටියෝ බේබි ඔන්න බාන්න කාලා තියෙනවා ඔක්කොම මම දෙකක් දුන්නා මේ ෆ්‍රිටර්ස් වලින් ලොකු දෙකක් ඒ දෙකම කෑවා. බිබ් එකේ ඇති මොනවා හරි බලමු. මේ චුට්ටක් තියෙනවා. මැරිලා ග්‍රේප්ස් උත් yes wait මේ ග්‍රේප්ස් උත් ඔක්කොම කාලා මේකයි තියෙන ඉතුරු වෙලා. මම දැන් යාට යෝගට් එක ගෙනත් මේ දෙනවා මෙතනට. මෙයා අද කන්නේ මේ ෆෘට් යෝගට් මං කිව්වේ එයාට දෙනවා කියලා මාසෙට සැරයක්. ඒතර මේ වීක් එකේ යා කන්නේ ෆෘට් යෝගට් නැත්නම් ග්‍රීක් යෝගට්. මේක no added sugar. ඉතින් හැමතිස්සෙම පැකේජ් එකේ මෙහි වගේ රටවල ඉන්න අය බලන්න ඕනි. ඒ no added sugar තියෙන නම ගහලා තියෙන යෝගට් නැත්නම් සමහර ඒවායි ගහලා නැහැ. ඒ නිසා හොඳට බලලා දෙන්න. ඉතින් ග්‍රීක් යෝගට් වගේ ප්ලේන් යෝගට් නම් මේ කොහොමත් හෙල්දි. ඒ නිසා ඒවා තමයි හොඳම. ඒක තමයි මෙයා ගොඩක්ම කන්නේ. ඉතින් මේකේ no added sugar ඒ නිසා ඒකත් හොඳයි. ඉතින් අනිත් එක ග්‍රීක් යෝගට් එකට මම වෙලාවකට ඇඩ් කරනවා natural fruits. ඒ කියන්නේ banana, mango එහෙම මෙයා නිකන් කන්නේම නෑ. කැමති නැහැ. ඒ නිසා මම ඒ යෝගට් එකට ඇඩ් කරනවා. එතකොට කනවා. එතකොට දැන් මේ තව දෙයක් මට අමතක වුණා. මෙයා 6 months ඉඳලා කන දෙයක් තමයි oats කනවා මෙයා උදේට මේ මිල්ක් එක්ක. එතකොට ඒකටත් මම මේ ෆෘට්ස් ඇඩ් කරනවා. මෙයා ඇපල් කන්නේ. ඇපල් පොඩි කාලේ කෑවා බොයිල් කරලා දුන්නාම ලොකු වුණාට පස්සේ ඒ මේ නිකන් මේ බොයිල් කරන්නේ නැතුව දුන්නාම කන්නේ නෑ ඇපල්. ඒ නිසා මම කරන්නේ ඒ oats එකටම මේ දාලා මේ දෙනවා. මගේ මූණ පෙවුන්නේ නෑනේ මෙච්චර වෙලා කමක් නෑ. පොඩ්ඩක් ඉන්න මම මගේ මූණත් පේන විදිහට කරන්නේ නැත්තම් බෑ. මේ මෙච්චරලා මගේ මූණ පෙවුන්නේ නැහැ. ඒ නිසා මම පොඩ්ඩක් කැමරා එක හැරෙව්වා. මේ ඉතින් මං කී හිටියේ oats මේ දෙනවා 6 months ඉඳලා. ඉතින් ඔන්න ඔයගලන්ට ගන්න පුළුවන් අයට ඒක දෙන්න පුළුවන්. මේ oats හරිම healthy දෙයක්. ඉතින් ඒකට මං කිව්වනේ මෙයා කන්නේ නැති fruits තියෙන්නේ මේ මොනවද කියන්නේ apple අන්න ඒ වගේ ඒවා දෙනවා. තව 6 months ඉඳලා එයා කාපු දෙයක් තමයි ගොඩක් කාපු දෙයක් avocado. avocado mash කරලා දීලා තියෙනවා. avocado කන්නත් හරිම කැමති. දැන් නම් එච්චර කැමති නෑ. වුණාට මම ඒක මොනවාද banana pancake හදනකොට ඒකටම ඇඩ් කරනවා avocado. එතකොට මෙයා කනවා. ඒ වගේ ට්‍රික්ස් තියෙනවා. ඒ විදිහට දුන්නාම ඒගොල්ලෝ කන ඒවන්නේ. උඹලා ඒවා පොඩ්ඩක් ටෙස්ට් කරලා බලන්න. එතකොට ඒගොල්ලෝ ඒක කනවා. ඒගොල්ලෝ දන්නේ නෑ ඒකට ඒක කනවා. ඉතින් ඒ නිසා මේ වගේ පොඩ්ඩක් උඹලත් බලන්න. අපේ නම් යෝගට් කන්න කිසිම ප්‍රශ්නයක් නෑ. කට අරිනවා ලොකුවට. Can you draw a circle, Theo? Circle like this? Can you try? Can you try? You can do better than that. Wow, it's a small circle. Can you try again here? Here? Circle. No, not the line. Circle like this. Do it, circle. Do a circle. මේ දවස්වල මම මෙයාට කියලා දෙනවා සර්කල් එකයි ලයින් එක ස්ට්‍රේට් ලයින් එකක් ඒ වගේ අඳින්න. මොකද තාම ඒගොල්ලන්ට ලොකු දේවල් කියලා දෙන්නේ නැහැ. එහෙම දැන් නර්සරි ගියාම ඒක පොඩි ඉගෙන ගන්නවනේ. තියෙන නිසා මම වැඩි ප්‍රෙෂර් කරන්න කැමති නැහැ තියෝට. ඉතින් එයා සර්කල් අඳිනවා එච්චරම පර්ෆෙක්ට් නෑ. ඉතින් අපි වගේ උනාට එයා කරනවා සර්කල්. දැන් ලයින් එකත් කරනවා. ඒ උනායි වෙන්දට වඩා හොඳයි. ඇදයි කියන්නේ ස්ට්‍රේට් ලයින් නෙමෙයි. තාම ස්ට්‍රේට් ලයින් බෑ. එන්න මේ ඩ්‍රොයින් බෝඩ් එක හරිම යූස්ෆුල්. මේ again circle. No, again circle. circle. මේ ඉතින් එයා මේකට හරි කැමති. හැමතිස්සෙම මොනවා හරි ස්ක්‍රිබල් කර ඉන්නවා මේකේ. ඉතින් මේවා කියලා දෙනවා. මම මේ දැන් ඔයාලට කියන්නේ මම පොඩක් කරන ඇක්ටිවිටීස් මෙයත් එක්ක. මම පේන්නේ නේද? තව මෙන්න මේ වගේ මේ shapes මේ තියෙනවා. මේ shapes sort කරන්න.
මේ තව එකක් විදියක් තියෙනවා මම තියුණා තව එකක් ගන්න ඒක මට තාම ගන්න බැරුණා මේක දුන්නේ මගේ අයියයි සිස්ටර් ඉන් ලෝයි ලංකාවේදී මේක අරන් දුන්නේ ඉතින් ඔයගොල්ලන්ට ලංකාවේ මේක හොයලා ගන්න පුළුවන් වෙයි මේකේ shapes තියෙන්නේ මේක මෙයා ගොඩක් use කරනවා ඉතින් මේවා අඳුර ගන්න එහෙම lacy shapes එහෙම එතකොට එයා අඳුර ගන්නවා Theo can you put the heart Theo can you put the heart now put the heart here very good දැක්කනේ එයා දැන් heart එක තියනකො මේක තිබ්බා okay can you put okay leave it now here can you put the circle where does it go here can you choose no ඉතින් මෙන්න මේ වගේ මේ shapes මෙහෙම sort කරන එකක් ගත්තත් ගොඩක් හොඳයි ડોක්ටර් කෙනෙක් කියන්නේ මෙන්න මේ වගේ මෙහෙම අල්ලලා කරන්න එක ඒගොල්ලෝ පුරුදු වෙනවා මේ වගේ පික් කරන්න ඉතින් මේක හොඳයි මේ දවස්වල මම යාට alphabet එක කියලා දෙනවා ඉතින් මේ තියෙන්නේ මේකත් හොඳයි මේක මම ගත්තේ Amazon වලින් මේක මෙන්න මේ වගේ මේ ඔක්කොම අයින් කරන්න පුළුවන් blocks වගේ තියෙන්නේ මේ letters මේක යට තියෙනවා ඒ letter එකකින් එන වචනයක් පොඩි drawing එකක් එක්ක තමයි ඒක තියෙන්නේ ඉතින් මේකත් මේ දවස්වල යාට කියලා දෙනවා alphabet එක එයා සමහර අකුරු අඳුරනවා මේ කියන දේවල් නේ ඔක්කොම තේරෙනවා මේ alphabet එක තාම එහෙම ලොකුවට තේරෙන්නේ නැහැ එනට සමහර letters දැන් මම කිව්වොත් එහෙම මේක අරගෙන මෙතන මේ ඒ කියන්නේ අපි කියමු W put the W මේ ඒ W මොනවද කියන්නේ හරි තැන තියන්න කියලා කිව්වොත් එයා තියනවා අන්න ඒ වගේ සමහර අකුරු පුළුවන් අඳුරනවා සමහර අකුරු දැන් letters here come here show me A where's W where's W not X W where's W yes where's Q අපි දැන් බලමු මේක කොහොමද අයින් කරලා okay put X on the board no not there put it properly where does the H go very good H goes here I where's I can you find I can you put I where does the I go can you put the yes correct here දැක්කනේ එයා සමහර letters දැන් අඳුරන තාම මේ දවස් දෙකක් වගේ මම යාට කියලා දීලා මේක අපි order කරේ දවස් 3-4කට කලින් දවස් can you find J where's J yes O goes here කියන්න ඕන තැන දන්නවා where does this go V where does the V go V can you put V F show me where's F here on the board where's the F show me F where is it no not there these three are wrong you did 4 right ඉතින් ඔය වගේ තමයි කියලා දෙන්නේ. ඉතින් තාම ඉගෙන ගන්නවා. එහෙම පර්ෆෙක්ට් කරන්න බෑ. ඉතින් ඉස්සලා A B C ඉගෙන ගන්න ඕනේ. මොනවද A මොනවද B ඒ වගේ letters එක අඳුර ගන්න ඕනේ. දැන් එයා කියලා දෙනවා. ඒ නිසා තමයි H තියන්නේ කොහොම H තියන්නේ. එයා අර shape එකෙන් අඳුරනවා. එයා බලනවා මොකටද යන්නේ කියලා. ඉතින් ඒ නිසා ඒවා හරියට කියලා දෙන්න ඕනේ. A B C කියන්නේ මොකද්ද letter එක කියලා අඳුර ගන්න. ඒවා තමයි letters ටික කියලා දෙන එක තමයි මේ දවස්වල කරන්නේ. අනිත් එක ගොඩක් සත්තු එහෙම අඳුරනවා. දැන් පිච් එකෙන් පෙන්නනවා. මෙයාව පෙන්නන්නේ කොහොම කරනවා. ඔන්න බලමු. පෙන්නලා ටිකක් come here Theo. ඔන්න බලන්න. Show me the lion. Correct. And where's the elephant? Correct. Let's see this side. Where's the monkey? Where's the giraffe? Giraffe? Panda? Panda. Okay. Let's see here. Show me the octopus. Crab. We read this one now. Let's do this one now. Show me the fish. Where's the turtle? Turtle? No, not that one. Where's the turtle? This is the turtle. Where's the shark? Seahorse? Seahorse? Where's... Can you stack them? Slowly.
Oh, very good. Oh no, it fell. Again? Again? Again, dear. Slowly, huh? Ah. What about the other cube? Put the other cube too. Ah, put the other cube too. Ah. Ah. There's your head, dear. Yay! There's your eyes. Yay! මෙන්න මේවත් කියලා දෙන්න ඕනි මේ පොඩි අයට මේ වගේ වයසෙන්ම. Go up, up. You can go. Come on. Come on. You can do it. Come on. Go up, Theo. Theo, come on, go up. ඔන්න ඒ වගේ පුරුදු කරන්න ඕනේ මේගොල්ලන්ට නගින්න, බහින්න කියලා දෙන්න ඕන. එතකොට හොඳයි. Theo, can you come down? දැන් මෙයාට නගින්න බහින්න එහෙම මං කියලා දීලා තියෙන්නේ. මේ ඒ නිසා දැන් මම නැති වෙලාවටත් මෙයා නැගලා වාඩි වෙලා ඉන්නවා මං එනකොට වෙලාවකට. අනිත් එක තියලා යන්න බය නෑ. දැන් දන්නවා මේ මෙහෙම එජ් එකට එන්න එපා කිව්වම දන්නවා එතනට එන්න එපා. ඒකට තනියෙන් බහලා සේෆ්ලි එන්න එහෙම දන්නවා. ඒ නිසා මේවත් මේ වයසේදී හැමින් කියලා දෙන්න ඕනේ. හෙලෝ ඔන්න දැන් මං හදන්න යන්නේ තියෝගේ ස්නැක් එක ස්පිනච් එග් රෝල් එකක් මේක සමහර අය දැකලා ඇති ඔන්න දැකපු නැති අයට අයිඩියා එකක් ගන්න පුළුවන් කොහොමද මේක හදන්නේ කියලා. මගේ බ්ලෙන්ඩ් එකට දාගන්න පුළුවන් ස්පිනච් ඊට පස්සේ එග් එකක් දානවා. මම කලින් එකටත් දැම්ම එග් එකක් මේ දැන් දෙවෙනි එග් එක. ඉතින් එග්ස් දෙකක් සාමාන්‍යයෙන් තියෝ වෙලාවකට කනවා ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. දැන් මේක බ්ලෙන්ඩ් කරගන්න තමයි ඕනේ. මේක එකට දාලා බ්ලෙන්ඩ් කරගන්න තමයි. ඊට පස්සේ pan එක පොඩ්ඩක් හීට් කරගෙන ඒකට ඕනම් බටර් ටිකක් දාන්නත් පුළුවන්. නැත්නම් මම කලින් දැම්මා වගේ ඔයිල් ටිකක් දාන්නත් පුළුවන්. ඊට පස්සේ අපි මික්ස්චර් එක දානවා මේක. මේකේ ට්‍රික් එක මේක හරියට ගැලවෙන්න ඕනේ. ඉතින් මොනවා වෙයිද දන්නේ නැහැ. මොකද මම ඔයිල් චුට්ටයි දැම්මේ අද. ගොඩක් දැම්මේ නැහැ. සාමාන්‍යයෙන් චූටියට ඔයිල් ගොඩක් වෙන නිසා මම ඔයිල් ගොඩක් කරලා අඩුවෙන් දාන්න බලන්නේ. ඉතින් සමහර වෙලාවට මේක ගලවනකොට ඒ නිසා කැඩෙනවා. ඉතින් බලමු හොප්ෆුලි මේක කැඩුනේ නැත්තම් හොඳයි. non stick තමයි pan එකේ උනාට ඔයිල් ගොඩක් දැම්ම නැතිනම් වෙලාවකට ගැලවෙන්නේ. ඊට පස්සේ මේකට මම දාන්නේ කලින් දැම්මේ cheddar cheese නේ grated. මේ දැන් දාන්නේ මම cream cheese හැමෝටම හොයාගන්න බැයි නම් කමක් නැහැ. ලංකාවයට මේ වෙනකොට දාන්න පුළුවන් happy cow cheese තියෙන්නේ. අන්න ඒ cheese කෑල්ලක් දාලා මේ වගේ spread කරන්න පුළුවන්. ඒක ඉතින් පුළුවන් නේ හොයාගන්න ලංකාවේ උඹලන්ට. දැක්කනේ මම ගලවන්නේ ගියා ඒක චුට්ටක් මේ කැඩුනා. ඉතින් ඒ වෙලාවට ආපහු ඕනනම් බටර් චුට්ටක් දාලා ඒක මේවා කරගන්න පුළුවන්. මෙහෙම තමයි රියලිස්ටික් විදිහට කෑම හදනකොට ඉතින් ලස්සනට පේන්නේ නැහැ හැමතිස්සෙම. මේ කැඩෙනවයි මොහොම දේවල් ඉතින් වෙනවා. ඉතින් මට ඕන නම් මේක තව එකක් කරන්න තිබ්බ ලස්සන විදිහට හදලා. ඉතින් එහෙම ඕනේ නැහැ නේ. මොකද මේව අපි හැමෝම එක්ස්පීරියන්ස් කරන්න වෙන දේවල්. ඉතින් ඒ නිසා මං හිතුවා මේක කමක් නැහැ මෙහෙමම මේකම හදනවා කියලා. අපි කිව්වලත් කෑම හදනකොට වෙලාවට අපිට හරියන්නේ නැහැ නේ වැරදින වෙලාව තියෙන. ඉතින් මටත් ඉතින් ඔන්න එහෙම වෙනවා. ඉතින් ගොඩක් වෙලාවට තනියෙන් හදනකොට මීට වඩා හොඳට එනවා. වීඩියෝ එකක් කරනකොට මට වෙන්නේ මේ ඔපොසිට්. මට වෙන්නේ කැඩෙනවා. දැන් ඊට පස්සේ මේක මෙන්න මේ වගේ රෝල් කරගන්නවා. මේක මෙන්න මේ වගේ රෝල් කරගන්න. පිච්චෙන්න දෙන්න එපා. පිච්චෙන්න කලින් මේක මේවා කරගන්න ඕනේ මේ වගේ. ඊට පස්සේ ආපහු මගේ චීස් ටිකක් මේක කියලා කමක් නැහැ. ලස්සන නන්න හැ මගේ එක පේනවනේ. මේ වගේවා හරිම හෙල්දි ස්පිනච් නේ තියෙන්නේ. ඉතින් ලංකාවේ උගලන්ට ස්පිනච් හොයාගන්න පුළුවන්. ඉතින් මම ඒ නිසා හිතුවා මේක මම දැක්කම හිතුවා මමත් ඒ දැකලා තමයි වීඩියෝ එකකින් හදන්න ගත්තේ මේ FB එකේ.
මේ කෙනෙක් හදනකොට දැකලා මේ ඉතින් මට හිතුණා මේ උඹලන්ටත් මේක පෙන්වන්න දැකපු නැති අයට. ඒකට උඹලන්ටත් මේක හදාගන්න ලේසි නිසා. හරි. දැන් ඊට පස්සේ මේක උඹලන්ට පුළුවන් මේ කපා ගන්න. මේ බ්‍රවුන් බ්‍රවුන්. දැන් මම නම් මේකෙන්ම තමයි කරන්නේ. මම අපහු මේක මේ තව නයිෆ් එකක් යූස් කරන්නේ. මොකද වැඩ වැඩියෙන් තියෙනකොට වැඩ අඩු කරගන්න ඕනේ. තව එකක් හොදන්න ඇඩ් වෙනවා එකකින් වෙන්නේ. ඒ නිසා මේකෙන් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒ නිසා මෙන්න මේ වගේ කපා ගන්න. දැන් මගේ පොඩ්ඩක් මෙසි උනේ මේ චීස් ගෑවුන නිසා. මේ තියෙන මේ දැක්කද ඇතුලේ චීස්. එතකොට මේ වගේ ලස්සන්ට හරි ක්‍රීමි විදිහට එනවා. ඒ නිසා චෙඩර් චීස් හොඳයි. ඊට වඩා ගොඩක් හොඳයි මේ වගේ ක්‍රීම් චීස්. එහෙම නැත්නම් හැපි කව් චීස් වගේ දාන්න. ඉතින් උඹලන්ටත් ඔන්න උඹලන්ගේ පොඩි අයට මේක ස්නැක් එකක් විදිහට හදලා දෙන්න පුළුවන්. ඉතින් උඹලන්ගේ කමෙන්ට්ස් මට දාන්න කොහොමද මගේ මේ පෙන්නපු උඹලන්ට හොඳයිද මේ මොකද උඹලා කැමති වුණාද කියලා මට කමෙන්ට් එකක් එහෙම දාන්න. ඉතින් මෙන්න මේ ස්පිනච් එග් රෝල් එක හරිම ලේසි හදාගන්න ඕන කෙනෙක්ට හදාගන්න පුළුවන් කලින් පෙන්නපු එක වගේමයි. ඉතින් ඔන්න උඹලන්ටත් උඹලන්ගේ පොඩි අයට පොඩි ස්නැක් එකකට මේක හදලා දෙන්න පුළුවන්. බිස්කට් එකක් දෙනවට වඩා මේ වගේ දෙයක් මම හිතනවා හොඳයි කියලා. ඉතින් හරිම ලේසියෙන් හොයාගන්න පුළුවන් ඉන්ග්‍රීඩියන්ට්ස් උත් එක්කනේ තියෙන්නේ. ඩිනර් හදන්න යන්නේ. ඉතින් මම අද ඩිනර් වලට හදන්නේ කුස්කුස්. මම මේ රෙසිපි එක කලිනුත් පෙන්නලා දිනා මගේ බ්ලොග් එකේ. ඒ නිසා මම ඉන් ඩීටේල් ගොඩක් කියන්නේ නැහැ. ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද හදන්නේ කියලා. ඉතින් බලපු නැති අයට ඔන්න අයිඩියා එකක් ගන්න පුළුවන්. කුස්කුස් මේ විදිහට හදන්න පුළුවන්. තව සලාඩ් විදිහට හදලා කන්නත් පුළුවන්. ඊට අද මම හදන්නේ නූඩල්ස් හදන විදිහට. එහෙනම් අපි බලමු මේක කොහොමද ටක් ගාලා හදන්නේ කියලා. ඉතින් ගොඩක් දාන්න ඕනේ නැහැ. මේක ගොඩක් මේ කියන්නේ වතුර දැම්මම මේකට මම දාන්නේ මේ බෝල් එකකට දාලා මේක කව වෙන්න හොට් වෝටර් දානවා. බොයිල් කරපු hot water දාලා මේක වහලා තියන්න ඕනේ like 5 minutes. එතකොට මේක මේ තියනට වඩා quantity එක වැඩි වෙනවා. දැන් මේක වහලා තියප්පම හරි. ගොඩක් හදන්නේ ටිකයි හදන්නේ මට ඉතිවටයි විතරක් නිසා. දැන් මේක වහලා තියමු. මේ තියෙන්නේ ඒකට මම දානේවා spring onions, cauliflower, bell pepper and carrot. ඉතින් නූඩල් හදනකොටත් මේ වගේ දේවල් නේ දාන්නේ. ඉතින් මේ වගේ ingredients තමයි add කරගන්නේ. ඊළඟට add කරනවා spring onions centimeter and couscous. Then make it 2 minutes වලින් ready. It's coming. Then make it ready. මේ තියෝට ගොඩක් සර්ව් කරන්න කෑවොත් විතරයි දෙන්නේ. මේ තියෙන්නේ මේ වගේ පෝෂන් එකක් තමයි තියෝට දෙන්නේ. තව ඉල්ලුවොත් එයාට දෙනවා. මේකේ ඔක්කොම වෙජ් ජාති තියෙනවා. ඒ නිසා ගොඩාක් healthy. Theo, look what I got. What is this, Theo? What is this? Ay, couscous. එහෙනම් අද vlog එක අපි මෙතනින් ඉවර කරනවා. අපව අනිත් vlog එකෙන් හම්බෙමු මගේ birthday vlog එකෙන්. Bye. Say bye, Theo. Bye bye. Say bye bye.